මේ vlog එකේ තියෙන්නේ මාර්තු මාසේ සෙනසුරාදාවකුයි ඉරිදාවකුයි හරිම සතුටෙන් මං ගත කරපු විදිය. මේ සෙනසුරාදා උදේ පුරුදු විදියට උදේම ඇහැරිලා වොෂ් එකක් එහෙම දාලා කොණ්ඩෙ ගැට ටික කඩා ගන්න ගමන් තමයි ඉන්නේ. ඒ අතරේ කඳු වලට චුට්ට චුට්ට අවුව වැටෙන දිහා තමයි මම මේ බලාගෙන ඉන්නේ. බෙඩ් එකත් අස් කරලා රූම් එකත් චුට්ටක් ක්ලීන් කරලා කෙලින්ම ආවේ ලස්සන මල් වට්ටියක් හදා ගන්න. පුරුදු විදියට හෙමීට පිළිවෙලට ලස්සන මල් වට්ටියක් හදාගත්තා. බුදු පහන පත්තු කරලා වැඳලා අද දවසටත් විශ්වයට ස්තුතිවන්ත වුණා. අද බ්‍රෙක්ෆාස්ට් එක විදියට ගත්තේ සමපෝෂයි තේ එකකුයි. අද අපි පොඩ්ඩක් එළියට යන්න තමයි හිතාගෙන ඉන්නේ. හින්දා දවල්ට මුකුත් තිබ්බෙත් නැහැ. බ්‍රෙක්ෆාස්ට් එකට මොනවත් ලොකුවට හැදුවෙත් නැහැ. මං සමපෝෂ කාලා අම්මටත් ගුලියක් දෙන්න යනකොට අම්මා බත් කනවා උණු උණුවෙන් සාරන උයලා හාල් මැස්ස හොද්දක් එක තමයි අම්මා කකා හිටියේ. ඉතින් මටත් ආස හිතිලා මං කටක් කවා ගත්තා. ඔන්න ඉතින් එයා මට බත් බෙදාගෙන උස්සගෙන ඇවිත් කවන්න කියලා. අපේ අම්මා චූටි කාලේ අපිට මෙහෙම හුරතලෙන් එහෙම සැලකුව කෙනෙක් නෙමෙයි. කියන්නේ හැමතිස්සෙම කවාගෙන එහෙම හිටපු කෙනෙක් නෙමෙයි. මම එක දවසක් අම්මගෙන් මට මතකයි අහලා තියෙනවා ඇයි අම්මේ මගේ කොණ්ඩෙවත් ඔයා උදේට හැරිලා ගොතන්නේ නැත්තේ එහෙම කියලා. ඉතින් අපේ අම්මට ඩිග්‍රී එකක් එහෙම ලොකු ඉගෙනගෙන සුදුසුකම් නැති වුණාට ජීවිතේ ජීවත් වෙන්න ඕනේ හැටි ගැන හොඳ තේරුමක් තියෙනවා. එයා ඒ කාලේ නම් අපව පුරුදු කරේ තනියම අපේ දේවල් කරගන්න හැමෝම එක්ක හොඳින් ඉන්න ඒ දේවල් කරන්න තමයි ඒ පොඩි කාලේ ඉඳන් අපිව ඒ විදිහට හදලා තියෙන්නේ කියලා මට දැන් තේරෙනවා. ඉතින් ඒ වගේ අම්මෙක්ගේ දරුවෙක් වෙන්න හම්බුණා කියන්නේ මං නම් හිතන්නේ මං හරීම පින්වන්තයි. සමහර ළමයි මං දැකලා තියෙනවා ඒ ළමයින්ට ජීවිතේ තීරණ ගන්න විදිහක් නැහැ. මැරි කරලා එළියට ගියා වුණත් තමන්ගේම ළමයි හිටියා වුණත් අම්මා තාත්තා හැම දෙයකටම ඇඟිලි ගහනවා. එහෙම අර තමන්ට කියලා ස්වාධීන ජීවිතයක් ගත කරන්න බැරි අය. ඉතින් ඒ අතරින් බලද්දී අපේ අම්මයි තාත්තයි දෙන්නම අපිට හොඳ දේවල් කියලා දීලා අපේ පස්සෙන් ඉඳලා අපිට වැරදුනොත් අපිට උදව්වක් ඕනුනොත් ඒ වගේ වෙලාවට විතරක් උදව් කරලා අපේට තනියම ජීවිතේ චුට්ට දේවල් ඉගෙනගෙන යන්න නිදහස දුන්න එක ගැන මම මාර විදිහට සතුටු වෙනවා. ඉතින් අම්මට කියලා බත් කවා ගන්න ගමන් මම ගස්වලට වතුර දැම්මා. ඊට පස්සේ ඔෆිස් එකේ වැඩ ටිකක් තිබ්බා. ඒ ටික ඉක්මනට ඉවර කරලා ලෑස්ති වෙලා අපි ආවා චුටි ගමනක්. මේ තියෙන්නේ සීතාවක බොටනිකල් ගාඩන් එක. මම මෙහෙට මේ එන 7 වෙනි නැත්තම් 8 වෙනි සැරේ යාළුවොත් එක්ක හස්බන්ඩ්ගේ පවුල එක්ක හස්බන්ඩ් මම අපි දෙන්න තනියම ඔය එක එක විදිහට මම මෙහෙ ඇවිත් තියෙනවා. හැබැයි ඉස්සර වගේ දැන් ලස්සන නැහැ අනේ මන් දන්නේ ඇයිද කියන්න. නමුත් ඉතින් මෙතන හරිම ෂෝක් තැනක් හරිම නිදහස්. හස්බන්ඩ්ුයි මමයි අම්මයි ලොකු අම්මයි තමා ගියේ. ඉතින් අපි මේ වගේ බෙඩ් ෂීට් එකකුත් අරගෙන ගිහින් ඒකත් ගහක් මුල දාගෙන එක එක ඒවා කන ගමන් කය ගහන ගමන් රණ්ඩු කරන ගමන් හරිම ෂෝක් වෙලාවක් ගත කරා. මේ මතකය මට ගොඩාක් කල් යනකම් මතක තියෙයි. හිතට මාරම සැහැල්ලුවක් තමා දැනුනේ. මේ ටිකේම මම ගොඩාක් ස්ට්‍රෙස් එකේ ඔෆිස් එකේ වැඩ කරලා මේ වගේ නිවාඩුවක් නිදහසක් ගොඩ දවසක් තිස්සේ බලාපොරොත්තු වෙමින් හිටියේ. ඉතින් මේක හොඳ ෂෝක් තැනක්. එහෙම සෙනග එහෙමත් නැහැ.
හරිම ෂෝක්. මේක තියෙන්නේ අවිස්සාවේල්ලට චුට්ටක් ළඟ. ඉතින් ඔය කොළඹවට ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ගිහින් බලන්න. හරිම නිහඬ නිස්කලංක ෂෝයි තැනක් තමා මෙතන. ඉතින් අපි ගොඩාක් වෙලා එතන ඉඳලා එක එක ඒවා කරලා කාලා බීලා ගෙදර ආවා. ගෙදර එනකොට හවස් වෙලා මේ හවස ආපහු ගස් වලට වතුර දානවා. මේ වතුර අපි පැංචිලන්ගේ ගෙදර ලින්දෙන් අරගෙන එන්නේ. මේ පැල හිටවල තාම සතියක්වත් නැහැ. ඒවට වතුර දාන්නේ අර ලිං වතුර දාන්නේ අපිට තියෙන ටැප් වතුරනේ. ඉතින් එහෙන් ගෙනල්ලා මේ වගේ චූටි කෝප් එකකින් දානවා වතුර. එතකොට ඉක්මනට ගස් ටික හැදෙනවා. හවසටත් ලස්සන මල් වටියක් හදලා බුදු පහන පත්තු කරන්නයි යන්නේ. පොඩි පැංචිත් අපේ ගෙදර ආවා. ඊළඟේ අම්මා ටවුන් එකට යනවා කියලා මෙයාව රවට්ටලා අපේ ගෙදර තියලා ගියා. ඉතින් අපි දෙන්නත් එක්ක එකතු වෙලා ලස්සන මල් වටියක් හවසටත් හැදුවා. බුදු පහන පත්තු කරලා වැඳලා පැංචිගේ කොණ්ඩේ කරල් දෙකක් වෙන්න ගෙතුවා. ඉතින් මං කොණ්ඩේ ගොතනකන් එයා කාටුන් එකක් බැලුවා. බොට්නිකල් ගාර්ඩන් එකේ ඉන්නකන් අපිට තේරුණේ නැහැ අපි ලොකු අවුවක හිටියේ කියලා. ඒ වුණාට ගෙදර ආවම ඔක්කොම මූණ අතපය ටික කළු වෙලා ගොඩාක් අපි පැය 4ක් 5ක් විතර වගේ අවුවේ තමා හිටියේ. ඉතින් එතන ඉන්නකන් නම් එහෙම කිසිම විදියට දැනෙන්නේ නැහැ. මුල්තානේ මිටි පේස්ට් එකක් හදාගෙන හස්බන්ඩ්ුයි මමයි දෙන්නම හොඳට මූණේ අත් කකුල් ඔක්කොගෙම ගාගත්තා. ඊට පස්සේ ඒක ටිකක් වෙලා වේලෙන්න තිබ්බට පස්සේ අයින් කරලා ඉවරලා වොෂ් එකක් දැම්මා. ආපහු තේනවා මට ඔෆිස් එකේ වැඩ කරන්න. ඉතින් කෙලින්ම වොෂ් එක දාලා ඇවිල්ලා ඔෆිස් එකේ වැඩ ඉතුරු වෙලා තියෙන ටික ඉවර කරා. මං කලිනුත් කියලා තියෙනවා සමහර දවස් තියෙනවා. ඉතින් අපිට මෙහෙම සැටර්ඩේ සන්ඩේ එතකොට නිවාඩු දවස්වල වැඩ කරන්න වෙන. ඉතින් ඒක අපේ ජොබ් එකේ ස්වභාවය කියලා අපි ඉතින් දන්න හින්දා ඒවා ෂේප් එකේ ඔක්කොම බැලන්ස් කරගෙන දැන් කරන්න පුරුදු වෙලා තමයි ඉන්නේ. අපි අද ලන්ච් එක ගත්තේ රයිස් ඇන්ඩ් කරි එළිය කඩේකින් මෙලෝ රහක් නැහැ. ඒක කාපු වෙලේ ඉඳන් හරිම අමාරුවෙන් හිටියේ අපි ඔක්කොමල්ලම. ඊට පස්සේ එනකොට අරගෙන ආවා මේ බඩේරින්ගුයි රටකජුයි. ඒවා දැන් චුට්ටක් නිවිලා හින්දා ආයෙ පොඩ්ඩක් මං ස්ටීම් කරා. ඊට පස්සේ පුරුදු විදියට මම පොතක් කියවුවා. එතකොට අම්මලාත් චුට්ටක් කියලා ඇවිත් හිටියා හවස. එයාලා බණක් ඇහුවා. ඉතින් ওই විදිහට සෙනසුරාදාව හරිම සතුටින් ගෙවිලා ගියා. ඊට පස්සේ මේ තියෙන්නේ ඉරිදා උදේ. සෙනසුරාදා රෑ මම මේ කඩල පරිප්පුයි කඩල ඔක්කොම පෙඟෙන්න දාලා තමයි නිදාගත්තේ. උදේම ඉව්වා අද හස්බන්ඩ් වැඩ. මම වැඩට යන්නේ නැහැ. මේ පරිප්පු වඩේ හදාගන්න ගමන් මේක හරිය ලේසි හදන්න. කඩල පරිප්පු රෑ එළි වෙනකම් පෙඟෙන්න තියලා ඉවර වෙලා බ්ලෙන්ඩර් ජාර් එකට ඒ කඩල පරිප්පු එතකොට කරපිංචා ඉඟුරු සුදු ලුණු කොච්චි ඒව ඔක්කොම දාලා බ්ලෙන්ඩ් කරන්නයි තියෙන්නේ. ඒකටම ලුණුත් දාන්න ඕනේ. ඊට පස්සේ ඔය දැන් ඔයාලගේ බ්ලෙන්ඩර් ජාර් එකේ ප්‍රමාණය අනුව ටික ටික බ්ලෙන්ඩ් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඒකට වෙනමම
කපාගත්ත බීලූණු කැමති නම් තව කොච්චි ටිකක් ඒවත් දාන්න ඕනේ. ලූණු එහෙම බ්ලෙන්ඩ් කරන්න එපා. එතකොට වතුර වගේ වෙනවා. ඉතින් ඊට අමතරව අර ඇටපිටිනුත් චුට්ටක් තියාගන්න ඕනේ පරිප්පු. එතකොට තමා ලස්සනට අර කඩේ වගේම රහට එන්නේ. ඊළඟට ඉතින් කරන්න තියෙන්නේ අර බ්ලෙන්ඩ් කරපු එකටම බීලූණු ඒ ටිකත් දාලා ඉවර වෙලා හොඳට මික්ස් කරලා ඉවරලා ලුණු එහෙම බලලා ගුලි කරගන්න. මෙතනදී මම පරිප්පු අර පෙඟෙන්න දාලා තිබ්බ වතුර එක හරියට පෙරලා අයින් කරේ නැති හින්දා මගේ අත මික්සර් එක පොඩ්ඩක් දියාරු වගේ වුණා. මේකට පාන් පිටි, හාල් පිටි ඕවා මොනවත් දාන්න ඕනේ නැහැ. පරිප්පු වලින් විතරක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා try කරලා බලන්න. හරිම ලේසි. try කරලා හරි ගියොත් මට ඒක කියන්න. ඊට පස්සේ තෙල් ටිකක් හොඳට රත් වෙන තියලා මේ වගේ චූටි කෑල්ලක් දාලා බලන්න. මේ කෑල්ල දාපු ගමන් උඩට එනවා කියන්නේ තෙල් ටික රත් වෙලා. ඊට පස්සේ පරීස්සමට පරිප්පු ටික මේ හදාගත්ත වඩේ ටික අර ගුලි ටික ෆ්ලැට් කරලා මේ විදියට දාගන්න තියෙන්නේ. ඔයා උයන් අලුත් කෙනෙක් නම් මේකට හැන්දක් පාවිච්චි කරන්න. ඉතින් මට උයලා පුරුදු හින්දා මම එකපාරටම තෙල් එකට දානවා. ඊට පස්සේ එක පැත්තක් බැදලා ඉවර වුණාට පස්සේ මෙහෙම පරිප්පු වඩේකට තේරෙන්නේ නැති විදියට හිමීට අනිත් පැත්ත අත්හරවලා සාමාන්‍ය ප්‍රමාණය ගින්දරේ බැද ගන්නයි තියෙන්නේ. මේ ඔක්කොම බුබුලු ටික මැකිලා ගියාට පස්සේ ඒක තමයි පදම. එතකොට ලිපෙන් බාන්න. ඊළඟට මේ එග් සෑන්ඩ්විච් එකක් හදන්න යන්නේ. බිත්තර ඔක්කොම තැම්බුවට පස්සේ ඒකට බටර්, මයොනීස්, එතකොට මස්ටර්ඩ් පේස්ට් එකෙන් චුට්ටක් ලුණු, ගම්බිරිස් ඒව ඔක්කොම දාලා ඊළඟට ලූණු, එතකොට අමු මිරිස් ඒව ඔක්කොම දාලා හදාගන්නයි තියෙන්නේ. මං හිතන්නේ ඉතින් ඔයාලා හැමෝම දන්නවා ඇතිනේ සෑන්ඩ්විචස් හදන හැටි. ඊට පස්සේ පාන් එකේ මැද්දට තියලා දෙකට කපන්නයි තියෙන්නේ. ඔයාලා බලනවා ඇති නේද මම මේම කෑම ගොඩක් හදාගෙන කොහෙද යන්න හදන්නේ කියලා. අද අපි දාගත්තා අපේ යාළුවෙකුගේ ඇපාර්ට්මන්ට් එකට කට්ටියම එකතු වෙලා පොඩි වෙලාවක් ගත කරන්න. ඒ කියන්නේ දවසම ගත කරන්න එක එක දේවල් කරලා කොහොම හරි මේක ප්ලෑන් කරලා අන්තිමට අපි යන්තම් 4 දෙනෙක් තමයි සෙට් වුණේ. ඉතින් මේ විදිහට අපි හම්බුනේ අපේ O levels කාලේ යාළුවෝ සෙට් එක. මේ යාළුකම් වලට එතකොට ගත්තොත් අවුරුදු 15කටත් වැඩි. දැන් අපි ඉන්නේ 30 ගණන් වල හින්දා සමහරුන්ට බබාලා ඉන්නවා, ජොබ්ස් කරනවා, මැරි කරලා බිස්නස් කරනවා. ඔය හැම දෙයක්ම අතරේ මේ විදිහට කට්ටියටම සෙට් වෙන්න හම්බෙන වෙලාව හරිම අඩුයි. ඉතින් කොහොම හරි ප්ලෑන් කරලා අපි අන්තිමට ඒ දවස කොහොම හරි ගත කරා. ඉතින් එතන අපි ගිහින් කන්න තමයි මම මේ විදිහට සෑන්ඩ්විචස්ුයි වඩේ හැදුවේ. ඒත් එක්කම හස්බන්ඩ්ගේ අක්කා ඇවිත් තිබ්බා බබත් එක්ක ෂූටින් අතුරුගිරියට. එයාලටත් මේවා ඔක්කොම මං පැක් කරගෙන ගියා. ඒ අතරේ අද හස්බන්ඩ් වැඩට යන හින්දා එයාගේ කෑම එක පැක් කරා. ලන්ච් එකට එයාට ගෝවා මලවලා අලු කෙසගිඩි උයලා වැව් කරවල තෙල් දැම්මා. බ්‍රෙක්ෆස්ට් එක විදියට අර මම හදාගත්ත සෑන්ඩ්විචස්ුයි වඩේයි පැක් කරා. ඉතින් හස්බන්ඩ්ගේ කෑම ටිකත් ඔක්කොම පැක් කරලා ඉවරලා මම යාළුවන්ට අරගෙන යන ටික, එතකොට අපේ අම්මලාන්ට දෙන ටික, හස්බන්ඩ්ගේ අක්කට දෙන ටික ඒවා ඔක්කොම වෙන වෙනම පැක් කරලා බෑග් වලට දාගත්තා. ඒත් එක්කම ඉතුරු වෙලා තියෙන කරීස් ඔක්කොමත් ෂූටි බෝල්ස් වලට දාලා වලං එහෙමත් සෝදලා කුසියත් ඔක්කොම මස් කරා. අන්තිමටම දැන් උදේම මං කඩල එක තැම්බුවා. ඒක දැන් හොඳට නිවිලා තියෙන්නේ. ප්‍රෙෂර් කුකර් එකේ තමයි තැම්බුවේ. ඊට පස්සේ ඒකත් ටෙම්පරාදු කරගත්තා.
ඔය ටික ඔක්කොම කරලා ඉවරලා හස්බන්ඩ්ව වැඩටත් පිටත් කරලා යවලා ගස් වලට අදත් ඉස්සරහා ගෙදරින් වතුර අරගෙන ඇවිත් ලෙන් වතුර ටිකක් දැම්මා. ඉතින් මේ ගස් මේ විදිහට ලස්සනට හදාගන්න අපි කොච්චර කට්ටක් කනවද කියලා ඔයාලට තේරෙනවදනේ. තනකොළ වලට විතරක් අපේ ටැප් වතුර වලින් දැම්ම වතුර. ඊට පස්සේ වොෂ් එකක් එහෙම දාලා ලෑස්ති වෙලා ඇවිල්ලා උදේට බුදු පහන පත්තු කරන්න ලස්සන මල් වට්ටියක් හදන ගමන් තමා මේ ඉන්නේ. බුදු පහන පත්තු කරලා වැඳලා අද දවසටත් විශ්වයට ස්තුතිවන්ත වෙලා මුලින්ම ගියේ හස්බන්ඩ්ගේ අක්කාගේ බබාගේ ෂූටින් තියෙන තැනට. ඉතින් එතනට ගිහින් එයාත් එක්ක චුට්ටක් වෙලා කතා කර කර ඉඳලා යාළුවගේ අපාර්ට්මන්ට් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. අපාර්ට්මන්ට් එකේ අයිතිකාර යාළුවයි මමයි දෙන්න එකතු වෙලා ඔක්කොම කෑම බීම ටික මේ විදිහට ලස්සනට arrange කරා අනිත් දෙන්න එනකන්. ඉතින් ඒ දෙන්නත් ආවට පස්සේ අපි කරේ මුළු දවසම ෆිල්ම් එකක් බලපු එක. ෆිල්ම් එක බලන්න දවසක්ම යන්නේ. අපි ඉතින් ඒක මැද්දෙන් පෝස්ට් කර කර අපි ඒ ජවනිකා රඟපානවා. ඊට පස්සේ එක එක දේවල් ගැන කතා කරනවා. මේකත් හරියම ෂෝක් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අපි ගොඩක් ස්ට්‍රෙස් වෙලා එහෙම දේවල් හරියම අමාරුවෙන් ඉන්නකොට මේ විදියට අර චූටි කාලේ යාළුවෝ හම්බුනාම මාරම විදිහට රිලැක්ස් වෙනවා. ඒක ලොකු රිලීෆ් එකක්. ඉතින් මේ දවස හරිම සතුටෙන් ගෙවුණා. අපි මේ ෆිල්ම් එකේ අඬන තැන් දැක්කම කට්ටියම ඇඬුවා. hina වෙන තැන් වලට hina වුණා. කොමාරි ඉර බහලා යනකම්ම එහෙට වෙලා හිටියා. ළඟට ගෙදර ආපු ගමන් වොෂ් එකක් දාලා හවසටත් ලස්සන මල් වට්ටියක් හැදුවා. මොනවද කරා වුණත් කොච්චර විනෝද වුණා වුණත් මම සාමාන්‍යයෙන් මගේ රුටින් දේවල් කරනවා. මට එහෙම කරේ නැතුනම හරි කලබල වගේ එහෙම එකක් දැනෙනවා. ඉතින් කොච්චර එහෙම ගියා වුණත් මං අනිවාර්යෙන් බුදු පහන පත්තු කරන එක, වඳින එක, ගෙවල් අතු ගාන එක, ඒ වගේ දේවල් කරනවා. හස්බන්ඩ් උනත් එහෙමයි. කොච්චර මහන්සි වුණා වුණත් රෑ 1ට 2ට අපේ ගෙදර පාටිස් තියලා කට්ටිය ගියා වුණත් අපි දෙන්න නිදා ගන්න නැහැ. මොප් කරලා ඔක්කොම අස් කරලා ඒව කළා තමයි නිදාගන්නේ. ඊට පස්සේ ඉතින් අද රෑත් ඔෆිස් එකේ වැඩ තියෙනවා. ඒ ටික ඉක්මනට ඉවර කරා. ඒ වැඩ ටික ඉවර වෙලා තව ටිකක් රෑ වෙනකන් පොතක් කියවුවා. ඉතින් මේ නිවාඩුව මේ රීසෙට් එක මම ගොඩාක් දවස් තිස්සේ බලාපොරොත්තුෙන් හිටියේ. ගොඩාක් ස්ට්‍රෙස් වෙලා හිටපු ඒක චුට්ටක් එකෙන් අයින් වෙන්න ඕමනාව මට ගොඩාක් ලොකුවට තිබ්බා. ඉතින් මේ දවස් දෙකේම මම සාමාන්‍ය මගේ කරන්න තියෙන ගෙදර වැඩ ටික ඊට පස්සේ ඔෆිස් එකෙත් මට වැඩ තිබුණානේ වීකෙන්ඩ්ස් කියලා නෑ. ඒ දේවලුත් ඔක්කොමත් කරගෙන සැහැල්ලුවෙන් හොඳට රීසෙට් වුණා. ඉතින් මේ රීසෙට් වීමත් එක්ක මට ආපහු අර මගේ තිබ්බ පරණ එනර්ජි එකෙන් ඒ ප්‍රොඩක්ටිවිටි එකෙන් සති ගාණක් ආයි වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔයාලත් try කරන්න. හැමදාම වැඩ කරනවා. අපි හැමදේම කරනවා. ඒ වගේ පොඩි රීසෙට් එකකුත් ජීවිතේට ගන්න. කොහොම හරි ඒකට වෙලාව හොයාගන්න. ඉතින් අද vlog එකත් අන්තිම වෙනකම් බලුවට ස්තුතියි. ආයෙත් දවසක මේ වගේ ලස්සන vlog එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න. හැමෝම සතුටෙන් ආදරෙන් hina වෙලා ඉන්න ඕනේ.